අවබෝධයේ ප්‍රශ්න පත්‍රය ඕනෑම විභාගයට අදාළ වෙන අවබෝධ ප්‍රශ්න පත්‍රය. අවබෝධ ප්‍රශ්න පත්‍රය කියන්නේ ඔබේ භාෂා ඥානය පමණක් නෙවෙයි අපට ලබා දීලා තියෙන කරුණු හොඳින් විශ්ලේෂණය කරලා ඒකේ තර්කානුකූලව ඒක දිහා බලාගෙන කරන්න ඕනේ ප්‍රශ්න පත්‍රයක්. මේක හැමෝටම එනවා. හැබැයි අපි කොහොමද ඒක කරන්නේ? අවබෝධ ප්‍රශ්න පත්‍රය සාර්ථක කරගන්න අනුගමනය කළ යුතු ප්‍රියවරයන් සහ ක්‍රමවේදයන් තමයි මේ තියෙන්නේ. ක්‍රමවේදයන් 5ක් විතර තියෙනවා. මේ පිළිබඳ ඔබේ විධිමත් කියවීම, ප්‍රශ්න විශ්ලේෂණය, සාරාංශ කිරීමේ හැකියාව, භාෂා නිර්වද්‍යතාවය, කාලකලමනාකරණය මෙන්න මේ කාරණා පිළිබඳව අවබෝධය තියෙන්නට ඕන. ඒ වගේම කටයුතු කරලා තියෙන්නටත් ඕන මේ පේපර් එකට උත්තර සපයන්න. අවබෝධ ප්‍රශ්න පත්‍රය සාර්ථක කරගෙන අනුගමනය කළ යුතු පියවර හා ක්‍රමවේද තමයි මේ සාරාංශව දාලා තියෙන්නේ. මම ඔබ බලන්න තැන් වලින් මේක හොඳට කියවාගෙන ඔළුවට දාගන්න. මේක ඇත්තටම මේක ලියන්න එන කාරණයක් නෙමෙයි. මේක ඔළුවේ තියාගෙන ඒ අනුව තමයි ලියන්නට වෙන්නේ. එතකොට අපිට මේකේ ක්‍රමවේද රාශියක් ඇත්තටම තියෙනවා ලියන. දැන් පිළිතුරු සැකසීමේ රීති මේ දාලා තියෙනවා. මම ඔබ ඡේදයට පමණ සීමා වෙන්න එපා. පිළිතුරු ලියනකොට ඔබේ පොදු දැනුම අමතර කරුණු ඇතුළත් කරන්න එපා. පළවෙනි වටේදී ඡේදයේ දක්වා ඇති තොරතුරු මත පදනම්ම පමණක් පිළිතුරු ලියන එක තමයි වඩාත්ම සාර්ථක වෙන්නේ. මොකද අපිට කෙලින්ම ලියන්නට පුළුවන්. දෙවන කාරණේ තමයි ඉස්සරලා කියවන්න මේක. නිකන් ඔහේ කියවන් යන්න. දෙවන වටේදීත් ඔයා මේක කියවන්න. ඊටත් කලින් අර ප්‍රශ්න ටික කියවලා දෙවන වටේට ආවනම් තමයි වඩා හොඳ වෙන්නේ. එතකොට අදාළම ප්‍රශ්න ටික අපට ගන්නට පුළුවන් වෙනවා. පිළිතුරු සැකසීමේ කෙටි හා පැහැදිලි වාක්‍ය භාවිත කරන්න කියලා කියනවා. දීර්ඝව විස්තරාත්මකව ලියන්න යන්න එපා. එක තැන අහන ප්‍රශ්නෙට ඊටාම සරලව පැහැදිලිව හොඳ සිංහල භාෂාවෙන් පිළිතුරු සැපීම අවබෝධයේ පේපර් එකේදී අත්‍යවශ්‍ය වෙන කාරණයක් තමයි. එතකොට ඒකේ හතරවෙනි කාරණය තමයි පිළිතුරු සැකසීමේදී අපේ වචන භාවිතේ කොහොමද? මුල් අදහස වටහා ගන්න ඕනේ. අපි ඡේදයේ ප්‍රධාන පණිවිඩය හඳුනා ගන්නට ඕන. හඳුනාගෙන ඇත්තටම අවබෝධය පෙන්වන අලුත් පැහැදිලි වචන වලින් එය අපි විස්තර කරලා ලියන්නට ඕන වෙනවා. ඊළඟ තමයි ප්‍රශ්න වර්ග අනුව පිළිතුරු ලියන්න අපට වෙනවා. සමහර විට අපට ඍජු ප්‍රශ්න ලියන්නට වෙනවා. මේ ඍජු ප්‍රශ්න ඇත්තටම මේවා ඡේදය ඇතුළෙම තියෙනවා. ඍජු ප්‍රශ්න ඡේදය ඇතුළෙම තියෙනවා. වෙන කොහෙවත් හොයන්න ඕනේ නැහැ. මේ ප්‍රශ්නේ හොඳින් කියවන්න, ප්‍රශ්නයට අදාළ වචන ඡේදයෙන් හොයන්න. එය පදනම් කරගෙන කෙලින්ම පිළිතුරු ලියන්න. ඒක මේ ඡේදය ඇතුළෙම තියෙන කාරණයක්. ඒ ඍජු ප්‍රශ්න. හැබැයි අපිට වක්‍ර ප්‍රශ්න එනවා. වක්‍ර ප්‍රශ්නවලදී මේවා කෙලින්ම නැහැ. ඇත්තටම කෙලින්ම හොයාගන්න ඡේදේ නැහැ. ඡේදේ කරුණු එකිනෙක සම්බන්ධීකරණයෙන් අපි මේක අරගෙන ඒකෙන් ගම්‍යමානවරාර්ථය අපට හැඟෙන ආර්ථයේ තේරුම් අරගෙන අපි ඒක ගලපලා පිළිතුරු ලියන්නට ඕන. විශේෂයෙන් මේකෙදී කතුවරයාගේ අදහස කුමක්ද කියන කාරණේ අවබෝධය අපට තියෙන්න ඕන කියවලා. ඊට පස්සේ තමයි මේ සාරාංශකරණය. ඒ කියන්නේ සමහර කාරණා එනවා සනිකව වාක්‍ය දිහා බලලා මේක සාරාංශ කරන්න. ඡේදේ ප්‍රධාන කරුණු පමණක් තෝරාගෙන අනවශ්‍ය විස්තර ඉවත් කරන්නට වෙනවා. කෙටි ඡේදයක් ලෙස ඉදිරිපත් කරන එක තමයි තියෙන්නේ. මෙහිදී මුල් ඡේදයේ අර්ථය වෙනස් වෙන්නේ නැති විදිහට අපි ඒක ගලපලා හදලා ලියන්න ඕනේ. ඊට අමතරව තමයි පිළිතුරු ලිවීමේදී අපි නොකළ යුතු කාරණා ගොඩක් තියෙනවා. ඒක තමයි අනවශ්‍ය කරුණු ලියන්න යන්න එපා. ප්‍රශ්නයට අදාළ නොවන පුද්ගලික දේ ලියන්න යන්න එපා පේපර් එක ඇතුලේ. අනික තමයි අධික ලෙස උපුටා දැක්වීම. ඒකේ ඡේදයේ කොටස් මුළුමනින්ම එහෙමම පිටපත් කරලා ලියන්න ඕගොල්ලෝ ගන්නවා. එහෙම ලියන්න එපා. එහෙම ලියන එක වැරදි. අනික තමයි ව්‍යාකරණ දෝෂ. මේ මගෙත් ටිකක් මේකේ තියෙනවා. මෙවුවා හැබැයි තාක්ෂණික දෝෂ විදිහට තමයි යන්නේ. අක්ෂර වින්‍යාස කෙරේ අවධානය යොමු කරන්න. මේ තාක්ෂණික දෝෂ ගැන ඕගොල්ලෝ එච්චර හිතන්න එපා. හොඳේ. හතරකට බෙදෙනවා. බෙදලා මෙතන නඩේගුරෙක් ඉන්නවා. ඒ නඩේගුරා තමයි පොඩ්ඩක් සපෝට් එකක් දෙන්නේ අනිත් අයට පාරෙන් පනින්න. අවදානම් තියෙන